අනේ මන්ද. ඌ සෙට් වෙන්නේ නෑ බන්ද. අනේ මන්ද. ඊට වඩා සුපිරි ඩයල් එකක් ඉන්නවා මගේ. කවුරු නම් කියලා ඉල්ල ගත්තා ඒ ප්‍රයිස් දුන්නා මෙන්න මෙහෙමයි ගියා. පොපිලේ ඉන්නේ පොපිලේට තියනවා කියවනේ පොඩ්ඩක්. ලයින් කරලා දෙන්න ඕන. ඒ හදලා තියන්නේ. හරිද මේ කේස් එක තියෙන්නේ 1.25 යන්නේ 3500ට. එහෙම කේස් එකක් තියෙනවා පොඩ්ඩක් ගණන් අඩුයි. 2500 කියන්නේ චොපර් එක. ඔව් ඒ ගණන් යන්නේ මම කලින්ම කිව්වා ගණන් ටික නැත්තම්. ඔව් ගණන් M24 එකක් තියෙන්නේ බං මම මගුලත් මම ඒ මැෂින් ගන්න නැත්තේ පොඩ්ඩක්. අම්මට උඩු. ඒ අපි කවුරුත් නැද්ද මේ මෙතන ඩැමේජ් බා. පොඩ්ඩක් මට අත තිබ්බේ නැත්තම් ඉවරයි. පොඩ්ඩක් ෂනික පොඩ්ඩක්. ඒ මේ නොක්කේකුත් තියෙනවා. මට අරහින් ගෙවුවා ෂාන්. ඒ වරුවල්නවා බං. කියන්නේ මේ රාදේ. පොපියුලේටි ගන්න මේ අඩුවට කියන්නේ අර ගණන් තමයි යන්නේ. ඔය කියන්න ඕනේ නෑ. සමහරක් විට මේ 50000 නම් පොඩ 1000ක් විතර හම්බෙයිද දන්නේ නැහැ. ඒත් කියන්නේ මම දන්නේ මම නිකන් කිව්ව ගන්න. මට සල්ලි එපා මට යූසි දාලා දෙන්න. හැබැයි කරලා දෙයි. මම අහලා බලන්න නේ. ඒ කියන්නේ මම එයාගෙන් තමයි අර වාහනේ එහෙම කාර් එකක් දෙන්නම් කියලා 35කට. එයා තමයි කිව්වේ අර ෆෙරාරි කේස් එක. ඊළාන ඉන්නේ ෆෙරාරි කියලා එකෙන් ගමුයි කියලා. අඩුවට කරලා දෙන්නම් කියලා කිව්වා. ඩබට් දැක්කම මට තා. මම මේ ඉවෙන්ට් එකේ බං ගහන්න. ප්ලේයර් කෙනෙක් ඉදලා තියෙනවා මෙතන. හරිනේ. අරුන්ගේ සෙට් එකේ ඒට ගැවුවා ෂාන් මං ආයි බහැලා. කිල් කරගන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ ප්ලේයර් කෙනෙක් ඉන්නවා බං. මංගාව එම් බායි ගියාද බං? මම ආයි ගිහලා ගැවුවා බං අරුට. ෆිල්ම් කරා ඒ බලන්න ඩයල් එක. වලින් තව දෙන්නෙක්. මංගා ප්ලේයර් ඉන්නවට ගහන්න විදියක් නැහැ බං. I need a weapon. ඌ ඉන්නේ බබා මට යන්න විදියක් නෑ. එනස මේ පැත්තට එන්න බෑනේ. මේක ඉන්නේ එන දුරවන් මට මේ. නෑනේ සුපිරි. අරුන්ගේ දෙන්නෙක්ට ගැවුවා එනසි මං ආපහුවේ. මේ වෝල් එකේ නෑනේ මට අපි මෙතන එකක් ඉන්නවා බං ස්කෝප් නෑ ගා. ඔයගොඩි මේ මෙතන වෝල් එකේ එන්නම ඉතින් ඉවරයි කේස් එක. මට හෙට මෙහෙට යා ගන්න බැරුව ඉන්නේ බං මම කොටු වෙලා ඉන්නේ ඒක. එකයි ඉන්නේ මේ පැන ගන්න බෑ කොහෙටවත්. මේ වෝල් එකේ එහා පැත්තේ කෙරවල එනසිය. අර පැත්තේ. Watch out. මේ ෂොප් එක පැත්තේ තියෙනවානේ මේ මෙතන වෝල් එකක්. ෂොප් එකට මෙහෙ උඩහින්. ඌ එතන නා ඉන්නේ හරිද මට පාර වයින් දෙයක් නැතුව ඉන්නේ.
මේ වෝල් එකේ Watch out! Help! මෙතන පල්ලෙහාට ගිහිල්ලා එන්නේ. බෑ ලටුන් ටිකට ගැහුවයි දෙවෙනි පාරත් ඔය දෙවෙනි පාරේ කොල්ලලා තමයි මට ඔය ආයි ගැහුවේ පල්ලෙහාට බහැලමු. එළු ආයි දන්නවනේ රිකෝල් එක ගන්න මම පිහිපාරක් ගැපේ උනට අවුලන්නේ උන්ගේ දෙන්නෙක්ටම දෙපාර ගහලා තියෙන්නේ කිල් හතරක් තියෙනවා බෑලා ආයි ගැවුවා මලටත් එක්ක I'm recalling a teammate. ආයි අම්බියන් කතෝ පාකිස්තාන් කාරය මේ වැඩි දුරනා කාම යන්නයි කියන්නේ. Thanks. ආයි ගිහිල්ලා ගහන්න දු විශ්වවා එන්නෝ නැහැ නේද? හිතන් ඉන්නේ ප්ලේයර්ස් කියලා බලන්න අතනම දෙකක් පාර ගහන්න තිබ්බම තමයි වටින්නේ ඒ උන් දැන් මිඩ් වලින් එන්න ඕනේ හැබැයි උණුයි මා විතරයි මිඩ් එකේ හිටියේ මම හැබැයි අංකෝකට පිටිපාරක් ගහනවා ඒකෙන් එකක් තියෙනවා ඒ මාරු වෙලා එන්නේ ෂේ. මම I got අනේ supplies. කො එහෙනම් මං ගියා එහෙනම් මේකත් ගත්තා අතෙන්ට ආයි එහෙ යන්නේ පාබා. ඒකට ගහන්න ඕනේ බා ගිහිල්ලා ගහමුකෝ මං කියන්නේ එක්ක උන්ගේ අර එකේ එක්කවත් කෝල් දාගෙන දැක්කේ නෑ කියනවා උට ගහන්න ඕනවා බා උට ගැව්වා මං ප්ලේ දෙපාරක් කෙනෙක් බොට් එකක් මොකෙක් වන්නේ නැහැ බා. කිල් බින්දුව යර මී හරකා ඉන්න. ඒකත් නෑ මේකත් නැතුනවා. නෑ ඕ බා. මන්න අරුන්ට ගැහුවෙන් ටිකක් මනාවන්න බැරි වුණා බා. ඒ දෙවෙනි පාර ගියාන channel වුණාට උන්ගේ ඔක්කොටම ගහන් දීපුවම කිසි කේස් එකක් නැතුව මාළුකෝ ප්ලේයර්ස් ගණන් නෙමෙයි M24 එකක් අතේ දීපන් ඉස්සල්ලා මගේ. මාළුකෝ ප්ලේයර්ස් මෙලෝ රහත් නැති ගෝස් ටිකක් බං හරි හරි. බඩ ප්‍රියංකෝ එලින පිස්ටල් තමයි ඔකට නම් ඔයා යවුලට තියෙනවා උඩ ගන්නවා. අර මට ඕනේ අර තුන් දෙනා අල් ගන්නකෝ Watch out! හරි ගොතුරුන් තමයි මෙන්න මෙතන ඉන්නේ මේ අන්න එක බොටෙක් මට ගහපු සෙට් ඒක නම් පේ. හරි මම කරන්න කාඩ් එක රිබ්බෙක් නේඩක් දෙනවා මම දැන් ගිහිල්ලා අර පිටිපස්සෙන් ගහනවා බා. හරි එනන. අම්මෝ ලැක්කි බට යන්න දෙන්නේ නැහැ පාකිස්තාන් කාරයෝ බට යන්න දෙන්නේ නැහැ ඒ උහෙන් ගැව්වා හිනසි මට. වත් ගහනවා බා. මාව හිර වෙනවා වගේ නේද බා. මාවත් තිරණම් වෙනවා Watch out! අම්මට උදේ වෙනස. අන්න අරුන් ආයි රිකෝල් වෙනවා chance පිටිපස්සේ අරුන් ආයි රිකෝල් වෙනවා වරෙන් යන්න දෙවිද වරෙන් ඉස්සල්ලාම මේ මට අරුන්ට ගහන්න ඕනේ බා Watch out! ඒ කිල් කිල්.
Who killed Hennessy? Who killed? හරියට ඇද්දුම්බට ආයමුණත් ආය ගහනවා බම්බට වගේ. Oh my god, ගැව්ව පොට උන් විතම. කිට්ට ගැව්ව බම්. එනසි මුම් නෑ නෑ ගාර නිකන් නෝමල් ගැහුවනම් ගමන උගාව එන්න ස්ක්‍රීන් එකේ ගහන්න. හරි කිල්ල ගාව මට. ඒ ෂාන්ම කවරේ. යන්න හරිනේ. කවර් වෙන්න බෑ. ඩීපි පාරක්. මල පාරේ අර මේ දුර හිටපු උඹේ නොක් එක්ක කරේවම. ආරු ඉන්නවා පල්ලෙහා ගෙදරනේ. දෙන්න. ඔව් එන්න බෑ උඩ. ඒ මාව හිර වෙනවා වගේ වෙනවනේ බං. එයි. ඉතින් එකෙක්ට නම් දුන්න ෆ්ලැට් වෙනවා. තාම මට ඔයාව පොඩ්ඩක් රූට් කරන්න මට බඩුනේ මොනවා. ඒ ඕපන් එකේ ලූට් කරන්න එනිසා වයින් දැන් රෝන්ද? නෑ නෑ. දුවන් ප්ලාන්ට් එක ඇතුළටම දුවන්. කන්ද උඩෙන් එනවා මේ ස්මොක් දාලා. අර වටින් එනවානේ. මේ දකුණින් මෙයන් දෙනසි. මේ බලහන් කුලුත් මේ. මේක ඇතුළේ තියෙන බොයිස් කොට් කීයක්ද මෙතන? ඒ දෙන්න සෝන් එකට නයි ලූට් කරන පස්සේ දුවහ. නෝතන් එනසේ. ඉන්නෙත් තව පහයි. තනි ස්පොට් එකයි එකයි. අවුල නෑ නේ පොඩ්ඩක්. අවුලනේ. මේ මෙතන මේ Marked a ඩයල් එක. location. ඒ ඔතන නම් ඉඳලා හරියන්නේ නෑ නේද? තව මේ සෝන් එකට යන්න උඩට අන්න අර සෝන් ගියා බං. අන්න දුන්නා බං අරුවට තුන්වෙනි පාර ඔය. හරි මමස් පොඩ්ඩක් පල්ලෙහා ඉන්නේ. ඒ මේ තව දෙන්නයි තුනයි ඉන්නේ බං. මේ මකුල බලහන් තවත් යන අන්න එන්නේ ආයේ යන්න ගැහුවා පාර ගැහුවා එනසි. එක. එම්පෝ පාර. ඒ දැන් ග්‍රේනේඩ් ඒ ගානවා එනසි ඕපන් ද. නයිස්. ඒ යන්න එපා. ඒ යන්න එපා එනසි දුවන්න එපා එනසි. අතෙන්ට වෙලා ග්‍රේනේඩ් එකක් දාගත්තා නම් හරිය. නේට් ඩැම් මොලියක් දාගන්න. මගේ අතේ නෑ දාන්න එකක්. අහට දාගන්න. හරියට හරි. ඊයේ නෑ ඒක. නෑ මෙලෝද. එනසි කන්ද උඩට යන්න එතන. එතනින් ගිහිල්ලා මේ මට නේට් අනිත් පැත්තට ඕපන් වෙන්න එපා. අනිත් පැත්තට ඕපන් වෙන්න එපා. ඒ පැත්තට ඕපන් වෙන්න දකුණු පැත්තට ඕපන් වෙන්න එපා. හරියට හරි. නයිස් වෙයි. දැන් ගියේ. ඔයාලා ඉස්සරහට යන්න සර්කල් යන්න ඕනේ. ඒ එනසි මොකද්ද බං ඒ කරන්නේ? ඒයි බං අර අපරාධය ඒ පේනවා හිතන්න නේට් එක. ඕම යන්න ගන්න එක අනිත් එක අතර ගන්න රෙක්ට් එක අතර අරගෙන ඉතල බලන්න ඉන්නවාද කියලා ආරින් යව නයිස්. උතරි ඊසි Awesome. බොටෙක් වගේ එකක් හිටියේ අපරාධය එනසි දැඟලුවා මම සෑහෙන්න නෑ සෑහෙන්න දැඟලුවා